ඔයාලා කොච්චර වර්කවුට් කරත් මේ සාමාන්‍යයෙන් ටාගට් වෙන්නේ නැති. ඒ වගේම තමයි මේ ජීවිතයේ සතුට කියන එකට ගොඩක්ම බලපාන මසල් ගෲප් එකක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. අද සෙක්ස් එඩ් එකේ YouTube channel එක හරහා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මසල් ගෲප් එක. අපි සාමාන්‍යයෙන් නිග්ලෙක්ට් කරන අපේ වර්කවුට්ස් වලට වැඩිය අන්තර්ගත නොවන හැබැයි ඔයාලගේ සතුටට අනිවාර්යෙන් බලපාන මෙන්න මේ මසල් ගෲප් එක ගැන අද අපි කතා කරමු. මාතෘකාවට එන්න කලින් හැමදාමත් මතක් කරනවා වගේ ඔයාලට පුළුවන් මේ සෙක්ස් එඩ් එකේ YouTube channel එක හරහා අපි කතා කරන මාතෘකාව ගැන කමෙන්ට් කරන්න. අපේ මාතෘකාව හොඳ නම් ඒ වගේම තමයි මේ කන්ටෙන්ට්ස් හොඳ නම් අපිට ලයික් කරන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා අපිත් එක්ක නිරතුරුවම රැඳිලා ඉන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ තරුණ පිරිස් workouts කරනවා, ව්‍යායාම වලට සහභාගී වෙනවා, gym එකට යනවා. ඉතින් මේ වෙලාවේදී අපි ගොඩක් වෙලාවට ටාගට් කරනවා අපිට බාහිරින් පේන්න තියෙන muscle groups ගොඩක් වෙලාවට train කරනවා. ඉතින් ඒවා අපි කියනවා වර්ධනය කරගන්න උත්සාහ කරනවා, ශක්තිමත් භාවය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ අද කතා කරන muscle group එකේ මම නැත්නම් මේ මාංශ පේශි කාණ්ඩයට අපි කියන්නේ pelvic muscles. මම නැත්නම් මේ ශ්‍රෝණීය ආශ්‍රිත මාංශ පේශි කියලා. ඉතින් මේ ශ්‍රෝණීය ආශ්‍රිත මාංශ පේශි වල තියෙන වැදගත්කම මොකක්ද? මම හිතනවා ඊට කලින් අපේ වැඩසටහන් බැලුවා නම් මේ සම්බන්ධයෙන් ඔයගලන්ට හොඳ විස්තරයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ලිංගික ගැටලුත් එක්ක අපේ සායන වලට එන පිරිස් අපි ගොඩක් වෙලාවට එයාත් එක්ක කතා කරන්න ගත්තට පස්සේ එයා කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට එයා ජිම් එකට යනවා, අපි වර්කවුට්ස් කරනවා, ඒ දේවල් කරනවා කියලා. හැබැයි අපි ඒ අයගේ ඇසෙස්මන්ට් එකක් කරාට පස්සේ නොයෙකුත් ලිංගික දුබලතා සම්බන්ධයෙන් කරන පරීක්ෂාවන් කරාට පස්සේ ඒගොල්ලන්ගේ මේ පෙල්ලික් මසල් එකේ මම නැත්නම් මේ ශ්‍රෝණීය ආශ්‍රිත මාංශ පේශිය ටිකක් දුර්වල බව අපිට පෙනී යනවා. මොකද ඒකට හේතුව තමයි අපි ව්‍යායාම කරද්දී මෙන්න මේ පෙල්ලික් මසල්ස් වැඩි ට්‍රේන් කරන්නේ නැති එක. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් එච්චර දැනුමක් නැති එක. හැබැයි මතක තියාගන්න මේට කලින් වැඩසටහන් ඔයගොල්ලෝ බැලුවා නම් ඔයගලන්ට පැහැදිලි මේ pelvic muscles අපි කියනවා පිරිමි කෙනෙකුට නම් තමන්ගේ ප්‍රාණවත් වීම විශේෂයෙන්ම තමන්ගේ ejaculation එකේ මම නැත්තම් මේ ශනික මොචනය වගේ තත්ත්වයන් මගහරවා ගන්න ගොඩක් උදව් වෙනවා. ඒකට කාන්තාවන්ගේ අපි දන්නා විශේෂයෙන්ම මේ හෝමෝන්මය වෙනස්කම් ආර්ථවහරණයේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරු ප්‍රසූතියකට පස්සෙත් උනත් මේ pelvic muscles එමන් නැත්නම් මේ ශ්‍රෝණීය ආශ්‍රිත මාංශ පේශි සමහරක් වෙලාවට ලිහිල් වෙන්නේ මතක රිලැක්ස් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම වුණාම ඒ අයට සමහරක් වෙලාවට මේ ලිංගික දුබලතාවලට අමතරව නොදැනීම මුත්‍රා පිටවීම වගේ එමන් නැත්නම් ගර්භාෂය පහත් වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි සෞඛ්‍ය අතින් අපේ කන්සර්න් එකක් තියෙනවා නම් අපේ සැලකිල්ලක් තියෙනවා නම් ඉතින් අනෙකුත් මාංශ පේශි වගේම ඇත්තට මේ ශ්‍රෝණීය ආශ්‍රිත මාංශ පේශි ගැන අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ට ලිංගික ප්‍රශ්නයක් තියෙනවා නම් විශේෂයෙන්ම තමන්ගේ දිනචර්යාව තමන් ගොඩක් වෙලාවට එකතැන වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඒ කෙනාගේ මේ ශ්‍රෝණීය ආශ්‍රිත මාංශ පේශි ඇත්තටම ලිහිල් වෙන්නේ එමන් නැත්නම් දුර්වල වෙන්නේ වැඩි අවස්ථාවක් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තමන්ට තියෙනවා නම් කරුණාකරලා ඒ සම්බන්ධයෙන් නොපමාව කටයුතු කරන්න. මොකද මේ මසල්ස් වීක් වෙන එක අපි වයසට යනකොට ගොඩාක් වෙනවා. ඉතින් අවුරුදු 40ට පස්සේ මේ එන වීක්නස් එක සමහරක් වෙලාවට අපිට රිකවර් කරගන්න. එහෙම නැත්නම් නැවත ප්‍රතිසංස්කරණය කරගන්නත් ටිකක් අමාරු වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තරුණ කාලයේම ව්‍යායාම වලට මේ pelvic muscles වලට කරන ව්‍යායාම එකතු කරගන්න. ඔයා දැනටමත් ව්‍යායාම නොකරන කෙනෙක් නම් අඩුම තරමේ වයසට යනකොට මේ pelvis එක ආශ්‍රිත මට මේ ශ්‍රෝණීය ආශ්‍රිත මාංශ පේශි වලට විතරක් හරි ව්‍යායාම පටන් ගන්නවත් විදියට. මොකද එහෙම කරොත් එයාගේ ලිංගික ජීවිතය යම් කිසි විදිහකට සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට තවත් ඉදිරියේදී විශේෂයෙන් කාන්තාවන්ට එහෙම එන්න පුළුවන් නොයෙකුත් සෞඛ්‍යමය ගැටලු මගහැරවා ගන්නත් ඒන් හැකියාවක් ලැබෙනවා. ඉතින් අද දවසේ කතා කරේ මේ ජීවිතයේ සතුටට බලපාන මසල් ගෲප් එකේ එම නැත්නම් pelvic muscles ගැන. ඉතින් මම හිතනවා මේ කතා කරපු දේවල් ඔයගොල්ලන්ගේ දැනුමට එකතු වුණා කියලා. හැමදාම මතක් කරනවා වගේ ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍යමය ගැටලු අපිට යොමු කරන්න WhatsApp නම්බර් එක හරහා. ඒ වගේම තමයි Facebook හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ ගැටලු අපිට යොමු කරන්න. අපි පෞද්ගලික මට්ටමින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔබ සැමට සුබ දවසක්.